කිව්ව වෙලාවට මාව නේද? චුට්ටක් පරක්කුණා ඉතින්. සෝරි. එහෙම නිකම්ම සොරි කිව්වට සමාව දෙන්න. හරි සමාව දෙන්න මම මොනවද කරන්න ඕනේ? ආයේ මාව බලන්න නැති කවදාවත්ම පරක්කු වෙන්නේ නැහැ කියලා ප්‍රොමිස් වෙන්න. ආයේ කවදාවත්ම මං ඔයාව බලන්න නැති පරක්කු වෙන්නේ නැහැ. හරි. දැන් කියන්නකෝ මට ඇයි එන්න කිව්වේ කියලා. නිකන් එන්න කිව්වේ ඉතින්. ඇත්තටම නිකන්ද එන්න කිව්වේ? ඇත්තටම නිකන් නෙමෙයි එන්න කිව්වේ. එහෙනම් රහසක් කියන්න. ඉතින් අගේ නොකර කියන්නකෝ. රහස් එහෙම කෑ ගහලා කියන්නේ නැහැ. එදා ඒ කෝල් එක ආවේ නිමේෂ් අයියගේ ෆෝන් එකෙන් වුණත් කතා කළේ නිමේෂ් අයියගේ යාළුවා දුලාජ් අයියා. දුලාජ් අයියා කියපු විදිහට නිමේෂ් අයියා එක්ක දිනෙත් අයියා රණ්ඩු කරගෙන. මම එදා ගොඩක් ආසාවෙන් බලාගෙන හිටියත් මට එයාව හම්බ වෙන්න බැරි වුණා.